හෙලෝ හායි කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද රෙසිපි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. අද මම හදනවා සෝයා මැල්ලුම්. ඔයාලා හදලා තියෙනවද බලන්නකෝ මේ විදිහට. මම මෙතන සෝයා ටික තම්බලා මිරිකලා වතුර පෙරලා අරගෙන තමයි තියෙන්නේ. ඉතින් දැන් මම මේ සෝයා ටික මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට දාගෙන මේක මං කුඩු කරගන්න තමයි හදන්නේ. මේක කුඩු කරගන්නකොට මේක ගොඩාක් කුඩු වෙන්න කුඩු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෑලි කෑලි වගේ හිටින් අපි මේක කුඩු කරගන්නවා. මේ බලන්නකෝ මෙන්න මේ ගානට තමයි සෝයා ටික අපේ බ්ලෙන්ඩර් වෙලා තියෙන්න ඕනේ. දැන් මම මේ ටික වෙනම භාජනයකට අයින් කරගන්නවා. අයින් කරගෙන දැන් මං හදන්නේ මේකට ඕන පොල් මිශ්‍රණය හදාගන්න. ඒක හදාගන්න මම ආපහු බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට දාගන්නවා සුදු ලුණු ටිකකුයි ගම්මිරිසුයි කහයි. මෙතනදී සුදු ලුණු ටිකක් වැඩිපුර දාගත්තාම රසයි. හැබැයි ඉතින් ඔයාලා සුදු ලුණු රසට එච්චරම කැමති නැත්නම් මේකට සුදු ලුණු බිකි 2-3ක් දාගත්තම හොඳටම ඇති. මේ විදිහට මේ ටික බ්ලෙන්ඩර් කප් එකට දාගෙන මම මේක හොඳට කොටා ගන්නවා. සාමාන්‍යයෙන් මේ ටික හොඳට කුඩු වෙනකම්ම කොටා ගන්නවා. මේක හොඳට කෙටුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොල් ටිකක්. අපි දැන් හදන්නේ මැල්ලුමක්නේ. මැල්ලුමක් හදනකොට ඉතින් පොල් දානවනේ. දැන් මම මේ දාගත්තු පොල් ටිකයි අපි අර කොටාගත්තු සුදු ලුණු මිශ්‍රණයයි මේ දෙක හොඳට එකතු වෙනකන් විතරක් චුට්ටක් මේක කොටා ගන්නවා. මම මේක ගොඩාක් කුඩු වෙනකන් කොටා ගන්නෙත් නෑ. දැන් මම මේ හදාගත්ත පොල් මිශ්‍රණයත් වෙනමම වාජනයකට මේ විදිහට දාගන්නවා. ඒ ටිකත් පැත්තකින් තියාගෙන දැන් මං හදන්නේ මේකට ඕන කරන අනිත් දේවල් ටික හදාගන්න. මම මේකට ලුණු ගෙඩියක් ලුණු ගෙඩි භාගයක් විතර ගන්නේ. ගෙඩියම ගන්නෑ. මේ විදිහට ලුණු ගෙඩිය චූටියට ලියලා ගන්නවා. ඊට පස්සේ අමු මිරිස් ටිකත් අපි පොඩිවට කපා ගන්නවා. තව අපි මේකට මේ වියලි මිරිස් චුට්ටකුත් ගන්නවා. දැන් මම මේ විදිහට ඇතිලියක් ලිපේ තියාගෙන මේක හොඳට රත් වෙනකන් තියලා ඒකට මම තෙල් චුට්ටක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි මේකට මුලින්ම දාගන්නේ අපි අර ගත්තනේ වියලි මිරිස් ටිකක් අන්න ඒ ටික දාගන්නවා. මේ විදිහට මිරිස් ටික දාගෙන ඒක හොඳට බැදෙනකොට මම මේකට අපි අර ලෑස්ති කරගත්ත රම්පේ කරපිංචා ලුණු අමු මිරිස් මේ දේවල් ටික ඔක්කොම එකතු කරගන්නවා. මේ දේවල් ටික එකතු කරගෙන මං චුට්ටක් මේක බැදෙනකන් ලිපේ තියාගන්නවා. ඊට පස්සේ අපි මේක චුට්ටක් සාමාන්‍යයෙන් බැදීගෙන එනකොට අපි අර හදාගත්ත පොල් මිශ්‍රණය තියෙනවනේ. මම මෙන්න මේ පොල් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට එකතු වෙනකම් මේ විදිහට හැන්දකින් මිශ්‍ර කරනවා. දැන් අපි මේ එකකටවත් අපි ලුණු වෙනම දැම්මේ නෑනේ. මම සෝයා ටික පෙඟෙන්න දාපු ලුණු ටික විතරයි. ඉතින් ඒ නිසා මම මේකට තව ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. මේ විදිහට ලුණු ටික එකතු කරගෙන මේ පොල් ටික හොඳට මැලවුණාට පස්සේ මම මේකට අපි අර කොටාගත්ත සෝයා ටික එකතු කරනවා. සෝයා ටික එකතු කරලා අපි මේක හොඳට කූරු ගාලා චුට්ටක් අර මැල වෙනකන් වගේ මේ ලිපේ තියලා හොඳට කූරු ගන්න ඕනේ. මේ සෝයා මැල්ලුම ඉතින් මාරම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. හදලා මට කමෙන්ට් එකක් දාන්නකෝ මේක රසයිද කියලා. එහෙනම් ඉතින් අද දවසට මම ගිහින් එන්න තමයි හදන්නේ. ආපහු ලස්සන වීඩියෝ එකක් අරගෙන අලුත් දවසක හම්බ වෙමු. එතකන් හැමෝටම සුබම සුබ දවසක්.